සුබ දවසක් වේවා යාළුවනේ. අන්තර්ජාලය හරහා මුදල් හොයන්න කැමති ඔයාලව අදත් මම සාදරයෙන් පිළිගන්නවා මගේ SLE Money Bot YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම අරන් ඇවිල්ලා තියෙන වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දකින්න ඇති කලින් දවස් කීපේ මම අරගෙන මුලින්ම ආවා ඔයාලට AI හරහා ඔයා කොහොමද ඔයාගේ ලස්සන ෆොටෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒකට මම මෙන්න මේ වීඩියෝ එක දාලා තියෙනවා. ඊළඟට ඔයාලට මම අරගෙන ආවා ඔයා හදන වීඩියෝ එක කොහොමද ලයිව් ඇනිමේට් කරන්නේ. එහෙම නැත්නම් වීඩියෝ එකක් බවට පත් කරන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධවත් මෙන්න මේ Grok Imagine ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් ඒකට එකතු වෙලා මේකට වීඩියෝ හදලා තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා මගේ Facebook page එකක් තියෙනවා. ඉතින් ඒකේ ගොඩක් ඔයාලට අවශ්‍ය prompt දැනගන්න පුළුවන්. ඉතින් අද ඒ ගැන නෙමෙයි වීඩියෝ එක කරන්නේ. අද මම කරන්නේ ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් ඒක නිසා වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරන්න එපා. වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම තමයි ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක all කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ මගේ අලුත්ම වීඩියෝ එකක් ආපුවම notification එක මාර්ගයෙන් ඔයා ගාවට ඉක්මනම ගෙන්න ගන්න. අද වීඩියෝ එක ගැන කියනවා නම් ඔයාලා ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි YouTube එකේදී ඔයාලට කාගේ හරි වෙන වීඩියෝ එකක් වෙන ලැන්ග්වේජ් එක වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් නම් ඔයාලට සබ්ටයිටල් නැහැ. ඉතින් මං අද අරන් ඇවිල්ලා තියෙන සුපිරිම ඇප් එකක්. ඒ ඇප් එක හරහා ඔයාලට පුළුවන් YouTube එකේ ඕනම වීඩියෝ එකක් ඔයාලට කැමති භාෂාවෙන් අපි කිව්වොත් අපි සිංහල සබ්ටයිටල් දුන්නොත් ඔයාලට මේ හැම වීඩියෝ බලන හැම වීඩියෝ එකම සිංහල සබ්ටයිටල් එක ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඉතින් අපි බලමු මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද මේකේ වීඩියෝ සබ්ටයිටල් ඇඩ් කරගන්නේ. හැම දෙයක්ම වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඉස්සරහට අපි බලමු මේක කොහොමද හරියටම කරගන්නේ කියලා. ඉතින් ඔයා ඒකට මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ Play Store එකට යන්න. ඉතින් මෙන්න මේ විදිහට මම Play Store එකට යනවා. Play Store එකට ගිහිල්ලා ඔයා මෙන්න මෙතනින් පල්ලෙහෙන් ෆයින් කරගන්න Iset Translate කියලා. Iset Translate කියලා. ඉතින් Iset Translate කියලා මේ විදිහට ෆයින් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේක මේ තැඹිලි පාටින් තියෙන මෙන්න මේ Iset Translate කියන එක මෙන්න මේ විදිහට ටච් කරගන්න. ටච් කරගෙන ඔයා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයා මෙන්න මෙතනින් මෙන්න මේ ඇප් එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ ඇප් එක හරහා තමයි අපි ඔයාලට කොහොමද වැඩ ටික කරන්න කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට පුළුවන් මේක ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් ඇප් එක ඕපන් කරගන්න. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරපු ඇප් එකේ අයිකන් එක මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ Iset Translate කියලා. ඉතින් මම මේක උඩ ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට ඇප් එකට අරගෙන යනවා. ඉතින් මේකෙදි මම කිව්වා ඔයාලට ලැන්ග්වේජ් කැමති ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පේනවා දැන් මේ වෙනකොට ලැන්ග්වේජ් ගොඩාක් තියෙනවා. ඉතින් මේක ඇල්ෆබෙට් එක පිළිවෙලට තියෙන. ඉතින් අපි සිංහල හින්දා අපි S අකුරට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සිංහල තියෙනවා. ඉතින් මම මෙතනින් මෙන්න මේ සිංහල කියන ලැන්ග්වේජ් එක තෝරලා මේක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන next කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඒ ප්‍රෙස් කරාට පස්සේ අපි ඇප් එක ඇතුළට අරන් යනවා. ඉතින් මං කිව්වා මේකේ අපිට YouTube ඕනම YouTube එකක් අපිට සිංහල සබ්ටයිටල් එක බලන්න පුළුවන් කියලා. ඉතින් අපිට ඒකට ලේසිම දේ තමයි මේ විදිහට ආවට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ග්ලෝබල් මාක් එකක් තියෙනවා. මේක උඩ ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන YouTube කියන එක සිලෙක්ට් කරගන්න. ඉතින් YouTube කියන එක සිලෙක්ට් කරගත්තට පස්සේ අපි ඒගොල්ලෝ YouTube එකට අරගෙන යනවා. ඉතින් YouTube එකට අරන් ගියාට පස්සේ අපිට පුළුවන් මෙතන අපි කැමති වීඩියෝ එකක් සිංහල සබ් එක බලන්න. ඉතින් ඔයාලා කවුරුත් දන්නා YouTube එකේ මේ වෙනකොට Mr Beast කිව්වොත් දැන්ට මේ වෙනකොට වැඩිම subscribersලා ප්‍රමාණයක් ඉන්න පුද්ගලයෙක් තමයි Mr Beast කියන්නේ. ඉතින් මම එයාගේ වීඩියෝ එකක් මේ විදිහට Mr Beast කියලා දාගන්නවා. Mr Beast කියලා දාගත්ත පස්සේ එයාගේ මේ වෙනකොට තියෙන වීඩියෝ ඔක්කොම එනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට වීඩියෝ තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා සිංහල සබ් එක යනවාද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මම වීඩියෝ එක ප්ලේ කරා. ඔන්න දැන් වීඩියෝ එක මම ප්ලේ කරන්නම්. වීඩියෝ එක ප්ලේ කරාට පස්සේ අපි බලමු මේක සිංහල සබ් එක යනවාද කියලා. ඔන්න ඔයාලට දැන් පේනවා මේකෙදි සිංහල සබ් එක යනවා. In the world, we have the world record high jumper in a dunking contest. We have the world's best soccer player competing against celebrities. ඉතින් ඔයාලා බලන්න ඇති මෙන්න මේ විදිහට මේකේ සිංහල සබ් එක යනවා. ඉතින් ඔයාලට මේ වගේ ඕනම වීඩියෝ එකක් මෙයාගේ නෙමෙයි ඔයා කැමති ඕනම වීඩියෝ එකක් මෙන්න මේ ඇප් එක හරහා ඔයාලට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරිම වැඩක්. ඉතින් ගොඩ දෙනෙක්ට මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් මේ වගේ වීඩියෝ මම ඉස්සරහටත් ඔයාලට මේ වගේ අලුතෙන් එන ඇප්ස් හැම දෙයක්ම මම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඔයාලටත් පුළුවන් දිගටම මාත් එක්ක එකතු වෙලා මේ වගේ අලුත්ම අප්ඩේට් බලා ගන්න. ඉතින් ඒ වගේම ඔයාලට මතක් කරනවා මේ ඇප් එක ගැන ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද ගොඩක් YouTube බලන කට්ටියට මේ ඇප් එක දාගත්තොත් ඔයාලට පුළුවන් සිංහල සබ් එක ඔයාලගේ සමාන අධ්‍යාපනික වැඩසටහනක් වුණත් ඔයාලට වෙන භාෂාවෙන් තියෙනකොට මේකට ට්‍රාන්ස්ලේට් කරලා බලන්න පුළුවන්. ඒක ඉංග්‍රීසි වෙන්න ඕනේ නැහැ. වෙන ලැන්ග්වේජ් එකක වුණත් ඔයාලට මෙන්න මේ විදිහට සිංහල සබ් එක මේ ඇප් එක කරා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඔයා පුළුවන් තරම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එතකොට ගොඩ දෙනෙක්ට මේ ඇප් එක කරා ලොකු ප්‍රයෝජනයක් වෙයි. ඉතින් මම හිතනවා ඔයාලා ඒ සපෝට් එක මට දෙයි කියලා. ඉතින් ආයෙත් මතක් කරනවා ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාලා පුළුවන් මේ වගේ මගේ අලුත්ම වීඩියෝ ඉක්මනින්ම දැනගන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගෙන යනවා. ආයෙ අලුත් දවසක අලුත්ම වීඩියෝ එකෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙන. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම SLE Money Bot.